පටන් ගමු. හරි. තනත්තන් දෙන තම් දෙන තන තානතිනානේ තනතන තනත්තන් දෙන තම් දෙන තන තානතිනානේ තනතන රාරක්කු බොන්න පුළුවන්. බුදුහාම ඒකම මන් අර මේ කොටවන්න පුළුවන්. ගෙවන්න වලට ගල් ගහන්න පුළුවන්. ඔය ටික පුළුවන් නම් රටේ ලෝකේ බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. ටං ටං රටන් ටං රටටන් ටටන් ටං රං ටං ටටන් ටරටටං නිකමං නිකම්මටං නම්බර 1යි වෙන්නේ. බාහුං සහස්සමගිලින් අඳ පල්ලේ රොසලින් බුදුහාමේ තම් තේජසා භවතු තේ ජය මංගලං පයි Time TV. ඉන්න නිසා තමයි ඔය උනේ බුදුහාමේ සත්තට සඳට සඳ යන කල යන විපුලි මක්කද ලඳුනි හැලියක හිස තබාගෙන මෙච්චර විතර බුදුහාමේ ගොන්ඩෙන්නෙක් බඳාගෙන අනේ අම්මේ දත සුදු මාමේ මං අලගන් බොලයි ගෙට මාතර ගංගේ බුදුහාමේ ඉන්නා කිකිලිගේ පැටියා තල්ල හුදයි බෙල්ලේ ගෝමර කටියා යන්නේ නලරි පාරු නම්බර 1යි. නවතාගෙන සිටියා මිනී නොකයි මාතර කිකිලිගේ පැටියා මාමයි මමයි රාගහ ඉන්නකොට පොලෝසියෙන් පැන්නයි ඒරා පලට බුදුහාමේ වටපිට බලමින් නැතම මුකුත් කරන්නට රෙද්ද කඩන් නැග්ගයි මාමගේ කලට බුදුහාමේ පේරාදෙනියේ ඉන්නා මිනිස්සු පාලම හදන්නට ගත්තේ යකඩ බඩු ඒත් මදිව තව ගත්තේ ගිනි කෝරෝ නම්බර 1යි. පාලම තිබෙයි මගේ පවතින ආතොර බුදුහාමේ එක පවතින දුරු. ඔන්න මල්ලි යන්තම් කියාගත්තා. මොකද්ද ඔය කියාගත්තේ? සීපදයක් නොවේ. බුදුහාමේ සීපදේට පද කීයේ? පද 4යි. බුදුහාමේ දැන් තාමසේ කීයක් කිව්වා? තාම එකයි කිව්වේ. බුදුහාමේ තව කීයක් තියෙනවයි? ඒකත් හරි ගියේ නැතේ. ඒ වීරුව නම් හරියේ නෑ ඒ. ඔහෙට මොකද්ද කරගන්න ඕන? බුදුහාමේ මට ඔය කර්මාන්ත වශයෙන් මොනවයි ඔහෙට කරගන්න ඕන? ඔහෙට මොනවයි පුළුවන් කර්මාන්ත? මට මල්ලි ඔහෙට කියන්න ඕන දෙයක් ඇහැකි මෙලව දෙයක් අන්න බෑ කිව්වා. කවුද මොන ඇහැකිවේ? ඔය කිව්ව හැකි. පණැති මිනිස්සු ඔළුව වණන් නැතේ. බුදුහාමේ ඔහෙට මොනවයි පුළුවන් කර්මාන්ත? මට ඕන දෙයක් ඇහැකි මෙලව දෙයක් ඔය බෑ කියන්නේ. කවුද බෑ කිව්වේ? ඒක තාමසේ කිව්වේ බෑ කියලා. ඒ ඔළුව වණන් පණැති මිනිස්සු. එහෙම නෙවෙයි. තාමසේ මොනවයි ඇත්තටම ඇත්ත හැබෑරු. මට ඇත්තටම පුළුවන්. මොනවාද? රාරක්කු බොන්න පුළුවන්. බුදුහාමේ ඒකම මන් අර මේ කොටවන්න පුළුවන්. ඒකනේ හැමදාම ගෙවන්න වලට ගල් ගහන්න පුළුවන්. බුදුහාමේ ඔය ටික පුළුවන් නම් රටේ ලෝකේ බය නැතුව ජීවත් වෙන්න පුළුවන්. පුළුවන් ජීවත් වෙන්න. තා මොනවයි ඔහෙට කරගන්න ඕන. බුදුහාමේ ඕව කර්මාන්ත නෙවෙයි. එහෙනම් තාමසේ පුළුවන් වෙන මොනවාද කර්මාන්ත? මට පුළුවන් ඉතින්. තාමසේ පුළුවන් විරුදු කියන්න. විරුදු පුළුවන් මල්ලි. පුළුවන් ඒ. විරුදු ඔහෙ කියන්නේ හොඳේ. මොකද? විරුදුයි කියන්නේ. ඔව්. මේ හෙන සේනා බලුබල්ලෙන් නම් මං කිව්වත් විරුදු අහන්න. මේ ගන්න දෙයක් නැහැ තාමසේ විරුදු ඒ තරම් විරුදු. විරුදු නම් නම්බර 1යි. විරුදු ටිකක් අහන්න ඕනේ. මට අහන්න ඕනේ විරුදු. හැබැයි මල්ලි රබාන ගෙනාවා. බඩු තියනවා අපි ළඟ අද. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකෝ ප්‍රශ්නේ? මොකෝ දන්නවද? ඔව්. මේක ගලිගම සිද්ධාර්ථ ඉස්කෝලේ ළඟ එල්ලලා තියෙනවා. ඉස්කෝලේ ඉස්සරහා. ඉස්කෝලේ කොල්ල වතුර බොන්නාම රබානටත් ගහලානේ යන්නේ. රබානට ගහලා. රබාන ගහලා ගන්න දෙයක් නැහැ. දැන් මොකද රබාන? දැන් මල්ලි පොඩ්ඩක් තද කරගන්න සපෝට් එකක් දුන්නොත් වැඩේ කරගන්න හැටි. දැන් පුළුවන් පොඩ්ඩක් චූම් කරලා. පොඩ්ඩක් නේ. ඔය තා චුට්ටක් චූම් කරා නම් හරි. ගොඩක් බොන්න වක් කරගෙන දැන් හොඳයි. දැන් හොඳ ගාන්න ඇවිල්ලා. දැන් මල්ලි මෙහෙමයි. මොකද? හැබැයි කෑල්ල ඕන ඔහෙකි. මන් දෙන සපෝට් එක. සපෝට් එක ඕන. මන් දෙනවා. ඔහෙ දෙනවනේ. මන් දෙන. මං විරුදු පද දෙකක් කියද්දි. ඔව්. ඔය කියනවනේ ඒක හැබැයි දෙකක්. ඒක හැබැයි දෙකක්. හරි මන්. ඔන්න හරිනේ. හරියට. සවුතු කරන්න එපා. නෑ. ඔන්න පටන් ගමු. හරි. තනත්තන් දෙන තම් දෙන තන තානතිනානේ තනතන තනත්තන් දෙන තම් දෙන තන තානතිනානේ තනතන
හැබැයි දෙකයි. හැබැයි දෙකයි. හැබැයි දෙකයි. හරි හරි මං කියන්න. ඔන්න මේ පාර සවුත්තු කරන්න එපා. නෑ නෑ කියන්න. තනක දෙන තම් දෙන තන තානති නානේ තන තන තනක දෙන තම් දෙන තන තානති නානේ තන තන යෝද හැබැයි දෙකයි. හැබැයි දෙකයි. මේ වැඩේ හරියන්නේ නෑ නෑ මේක කරන්න ඕන. තනත්තන් දෙන තම් දෙන තන තානති නානේ තන තන තනත්තන් දෙන තම් දෙන තන තානති නානේ තන තන ගහේ එක කොටක් බඳින්න ඕන. අනිත් කොට බෙල්ලේ වැදගෙන ඩබොස් ගාලා පායින්න ඕන. ඊට පස්සේ මැරුණම උඹ යාවි අපේ ගෙදර යසාකේට. මේ වැඩේ හරියන්නේ නැහැ. ඔහෙත් එක විරුදු කියන්න බෑ. ඔහෙට තාම මොනවයි කරගන්න ඕන. මෙන්න මෙහෙමයි. මට අෂ්ටක ටිකක් කියවන්න. අක්කට කියන්න. අක්කට නේ නැන්දට කියන්න. එහෙම නේ අෂ්ටක. අෂ්ටක ටික. අෂ්ටක ටික. බකල්ලක ඇවිල්ලායි. බකල් එක නෙවෙයි ඔය කපල් එක ඇවිල්ලා තියෙන්නේ. මදි වෙලාව හරි. දැන් වෙලාව හරි. දැන් ආවොත් පොරවට නග ගන්න හැටි. මනමාල මහත්මිය වෙලත් මනමාල මහත්මිය ඇවිල්ලා ඉන්නේ. එන්න මෙහෙට මේ පැත්තට එන්න. මනමාල මහත්මිය මේ පැත්තට එන්න. මනමාල මහත්මිය මේ පැත්තට එන්න. හැබැයි මල්ලි පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොනවද? මාමා ඇවිල්ලත් දන්න. මාම එනවද? එනවද? බලන්න මාමා ඇවිල්ලත් දන්න මේ බාර් එක පැත්තේ හිටියේ මාමා මේ. ඔව් මාම ඉන්නවා. මේ මාමා ඉන්නවා. මාම ඕන අනිවා. මාම ඕන. නැත්තම් මේ කපල් එකට අගුණයි මේ පොල් ගෙඩිය වැඩි ටික හරියට කරෙන්න ඕන. කැත්ත ගන්න. හොඳ කැත්ත. අන්න කැත්ත මාම. මෙන්න හොඳේ. ඔය කාම දල ගහන්න. හරි. ඔන්න මල්ලි මේ ළඟට වෙ. ළඟට වෙන්න. මං කියනකොට නගින්. හොඳේ ඔන්න හරි පොරවට නගමුනේ. හරි. ඔන්න මල්ලි පොඩි පාට් එකක් දෙන්න. හරි. හොඳයි සුපයි. ගෞරවනීය අවමංගල සභාවෙන් අවසරයි. මේ අවමංගල සභාවක් මේ පෙරේතේ. එහෙනම් මේ මංගල සභාව. ගෞරවනීය මංගල සභාවෙන් අවසරයි. මනමාල කුමරිය ගැන වදම් පෙළක් ඔබ හමුවේ තබුවොත් මේ ගමටම ඉන්න සීලවන්ත, ගුණවන්ත, සෙනෙහවන්ත, බලවන්ත මනමාල. මොකක්ද අර කියන්නේ අකෝ මේ වගේද? ඒ තරම් සීලවන්තකම කිව්වොත් මොකද්ද? මෑගේ මමම කරන 9 වෙනි විවාහය මේක. යකෝ ඕවා මෙතන කියනවයි. මනමාල මහත්මිය ගැන ඔබ හමුවේ තබුවොත් මේ ඉන්නේ අමූලික ගුණෙක්. බුදුන් මේ පෙරේතේ. නැත්තම් මේ වගේ එකක් කරගහවිය මං අහන්නේ. යකෝ මේ මෙතන ඒ කෙසේ වෙතත් මේ කටයුතු ටික හොඳට කරගන්න ඕන. හොඳට කරන්න ඕන. හොඳට අතපය අල්ලගන්න පුතේ. අල්ලගන්න. මිරිකන්න ඒ වෙලාව තියෙන මිරිකන්න අල්ලගන්න. මේ මාර කලබලයක් තියෙනවා. හරි කලබලයක් තියෙනවා. කලබලේ මාර කලබලේ. ඔන්න හොඳේ මෙහෙමයි. මොකද දැන් කරන්න ඕන එක දන්නේනේ. පෝරුවෙන් කපල් එක බිමට බහිනකොටම පොල් ගෙඩියලා මනමාලික ඔළුවේ ගහන්න ඕන. බුදුන් මේ ඔළුවට ගහන්නේ එහෙම නෙවෙයි. මෙන්න මේ වලමාර මහත්තයා බහිනකොට මේ මාම පොල් ගෙඩිය බිඳින්න ඕන. පොල් ගෙඩිය කැත්තෙන් පොල් ගෙඩියට ගහනවා. කැත්තෙන් පොල් ගෙඩියට ගහනවා. හරි. ඔන්න එහෙනම් මම චාරිත්‍ර ටික පටන් ගන්න ඕන. ටං ටං රටන් ටං රටටන් ටටන් ටං රං ටං ටටන් ටරටටං නිකමක් නිකම්මටං නම්බර 1යි. බාහුං සහස්ස මගිලින් ඇඳ පල්ලේ රොසලින් බුදුම්මේ තං තේජසා භවතුතේ ජය මංගලං පයි ගහපන් ඔල්ගෙරියට ගහපන් ඕනි ගහපන් පුතේ ගහපන් අතුබයි මේ පාරක් කරවේ හතරම් මංකෝ ගහපන් ගහ අයියෝ ගහන් මේ කතාවෙත් ඉවරයි. මේකත් ඉවරයි. දැන් මොකෝ කරන්නේ? දැන් මනමාලින වලට ආචාර. හරි.
බුදුන් මේ මොකෝ කරන්නේ? මොකෝ? ඔය එහෙම නෙවෙයි. කපු මහත්තයා නෙමෙයිද? බුදුන් මේ කවු මහත්තයා මන් මාල් ජෝරුවට වඳින්න බෑ. එහෙනම් මේ දෙන්න ආචාර කරන්න. නම්බර 1. එතන හොම්ම යන්. බුදුන් මේ ඒ වැඩ ටික නම් හොඳට කෙරුණා. වැඩ ටික නම් නම්බර 1ට කෙරුවා. වැඩ ටික කෙරුණා. බුදුන් මේගොල්ලොන්ට තව මගුලක් ගන්න පුළුවන්. තව එකක් කරගන්න හැටි. දැන් මේ එහෙම නෙමෙයි. මොකද ආනේ? ඊට සනියෙන් හොඳ ගැහුවයි කියලා. නරන වකතුරේ ඉන්නවයි කියලා. කොහොම හරි දෙතක් ශාන්තියක් අරගෙන යන්න. ආකල පුදගිනේ ආගෙන ආවිතා මේකල ඒවත මුනි දුකේ අනුවත් බලයත Time TV.